ඉතින් අලිමිනිස් කටම ලංකාවේ අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි විසඳුම් අපිට තාම අලුත් විසඳුම් අඩුයි. අලුත් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා තියෙන අඩුයි. ඒක නිසා තමයි අපිට වෙලා තියෙන්නේ ප්‍රායෝගික විසඳුම් ඇත්තටම හොයන්න. ඒකට තමයි මේ උත්සාහය දරන්නේ. ප්ලාන්ටටරි ස්වේච්ඡා සංවිධානය ගොඩක් මේ වගේ දේවල් වලට අපි ස්වේච්ඡාවෙන්ම උනන්දු වෙලා හොයලා තියෙනවා. අර දැන් වීඩියෝ එකෙත් ප්ලේ වෙන මේ වීඩියෝ එකෙත් අපි දකිනවා මේ අලි ට්‍රේන් එකට හැප්පිලා ඒ අහුවෙච්ච අලිගේ අලි පැටවු පවා හිතුව තියෙනවා. ඒ කියන්නේ ඒ ඇතින්යන්ගේ බඩේ ඒ ලොකු පරපුරක් එකපාර විනාශ වෙනවා. මොකද අලි යන්නේ රංචු පිට. එතකොට ඒක ට්‍රේන් එකට අහුණාට පස්සේ එකපාරට මුළු 10 12ක් එකපාර විනාශ වෙනවා. ඉතින් ලංකාවේ හැමතැනම වෙන්නෙත් නෑ. ඔක ස්ථාන කීපයක තමයි වෙන්නේ. ඉතින් මේ අලි මිනිස් කැටුමට අනිවාර්යෙන් අපි මොනවාරි වැඩ පිළිවෙලක් හදමු. ඒකට යන්න කලින් මම පොඩ්ඩක් අපේ ප්ලාන්ට් ට්‍රී එක ගැනත් කියන්නම්. ප්ලාන්ට් ට්‍රී එක කියන්නේ ගොඩක්ම තරුණ ළමයිගෙන් එකතු වෙලා ඇතිලා දැන් ලංකාව පුරා සමාජිකත්වයෙන් විදිලා තියෙන ස්වේච්ඡා සංවිධානයක්. ඒක පටන් ගත්තේ 2021 පෙබරවාරි 28. එතකොට ගාල්ලේදී පටන් ගත්තේ අපේ කැම්පස් ළමයි එකතු වෙලා මුලින් ගස් හිටවන්න හිතාගෙන පටන් ගන්නපු සංවිධානයක්. ඊට පස්සේ අපි පරිසරිත ක්‍රමයේ වැඩ ගොඩක් කරලා තියෙන ගස් ගොඩක් හිටවලා තියෙනවා. අවසාන වශයෙන් මේ නාට කාලේ කරේ සිරිපාඩගේ කැලිකසල ප්‍රශ්නයට වැඩ පිළිලක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු එක. ඒකත් ස්වේච්ඡාවෙන් කරේ. ඒකට අපේ මේ අවුරුද්දේ වැඩවලට රුපියල් 11,000ක විතර වියදමක් ගියා. හැබැයි ඒ වියදමට සාපේක්ෂව වැඩවල ඇත්තටම කරපු වැඩ කොටස ඉතාම වැඩි. ගාබේජ් පැන් 300ක් වගේ ප්‍රමාණයක් අපි අයින් කරා. ඒ වගේම පණිවිඩය සමාජගත කරා. ගොඩක්ම මිනිස්සු වන්දනාකරුවන් 50,000කට වැඩිය අපිට පුළුවන් වුණා පණිවිඩය සමාජගත කරන්න. ඒ වගේම අර වැඩපිළිවෙලේ සාර්ථකත්වය කොච්චරද කියන්නේ ඒක අවශ්‍ය දායකත්වය අදාළ නිලධාරීන්ගෙන් බාධාරීන්ගෙන් ලැබුණ නැති වුණත් වැඩපිළිවෙල සාර්ථකයි කියලා අපි හඳුනගත්තා. ඉතින් ඒකෙන් කරන්නේ අත්‍තරම සරලවම කරන්නේ පුරාණ චාරිත්‍ර වාර්ත නැවතගෙන එනවා. ඒ ක්‍රියාදාමය මේ වෙසක් පොයෙන් අපි අවසන් වෙනවා. සිරිපා කරුණා වාරය අවසන් වෙන නිසා. ඊළඟට අපි හිතුවේ වැඩි බරක් මේ අලිමිනිස් කැටුමට යොදන්න. හේතුව මොකද පහුවෙන හැම දවසම මේ ප්‍රශ්නයෙන් වෙන හානිය වැඩි නිසා. අපිට දැනට මේ අවුරුද්දේ මලි විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. මිනිස් ජීවිත නැති වෙලා තියෙන දේපල හානිය ගොඩක් වැඩි. ඒක හැම කාලෙම වෙන දෙයක්. ඉතින් මේකට මේක මේ රටේම හැමතැනම තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තියෙන්නේ ප්‍රධාන ප්‍රදේශ කීපයක. ඉතින් ඔය ටික මේ අලිමිනිස් ගැටුම නැති කරගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒකට අපි මුලින්ම මට නම් හිතෙන මේ ප්‍රශ්නේ බැරෑරුම් අඳුර ගන්න ඕන. දෙවනුව අපි කරන්න ඕන මේ ප්‍රශ්නේ කොච්චර ප්‍රදේශයක විහිදලා තියෙද කියලා අඳුර ගන්න එක. ඊට පස්සේ තමයි මේකට ප්‍රායෝගික විසඳුම් හොයන්න උත්සාහ ගන්න ඕන. දැනට මට නම් හිතෙන්නේ අපිට තියෙන විසඳුම් කීපයක්. ඒ කියන්නේ මම මෙතෙන්දි කතා කරන්න යන්නේ ඒවා මේ පළවෙනි අපේ සාකච්ඡාව නිසා. අපි ඊළඟ මීටින් එකේදී කතා කරමු ඒ විසඳුම් ගැන සහ තවත් විසඳුම් එකතු කර ගන්න ඕන මේ ගැන දැනුවත් වෙන කට්ටියගෙන්. එතකොට ඒ විසඳුම් ඔක්කොම එකතු කරලා ඊට පස්සේ 2019 දී වගේ මම මතක හැටියට හදපු ඒ සැලසුමත් එක්ක ජාතික සැලසුමක් හදලා තියෙනවා අලිමිනිස් කැටුම නතර කරන්න. එතකොට 19 දී හරි 20 දී හරි එතකොට ඒ සැලසුමත් බලලා අපි හොඳ වැඩ පිළිවෙලක් හදලා ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරන්න තමයි මේකේ අදහස. එතකොට ඒක මුලින්ම අපිට හැමතැනම කරන්න බෑනේ. ඒක නිසා අපි එක ප්‍රදේශයක් තෝරගෙන ඒ ප්‍රදේශයේ කොහේ හරි ලංකාවේ කොහේ හරි අපිට ඒක කරන්න පුළුවන් තැනක අපි මුලින් කරලා බලන්න. ඊට පස්සේ ඒක කොච්චර ප්‍රායෝගිකව කොච්චර සාර්ථකද කියලා පෙන්නලා ඊට පස්සේ තමයි
ඒක සියලු දෙනාගේ සහයෝගය ඇතුව අලි මිනිස් කැටපු තියෙන හැම පැත්තටම අරන් යනවා. ඉතින් මේකට ඇත්තටම මේ මුලින්ම කරන එකටත් කරන තැනට යන්නත් අපිට ලොකු පිරිසකගේ සහයෝගය ඕන. එතකොට එතෙන්ට යන්නත් ඒ ඒ ප්‍රදේශයක වැඩේ කරන්නත් අපිට ඊට කලින් ඕන වෙන දේ තමයි වැඩ පිළිවෙලක්. හොඳ වැඩ පිළිවෙලක් ඕන. මොකද අපි නිකන් අලි මිනිස් කැටම විසඳන්න ඕන කියලා ඔළුවේ තිබ්බට මදි. ඒක ලංකාවේ හැම මිනිහගෙම ඔළුවේ තියෙනවා. ලංකාවේ හැම මිනිස්සයාගේම ඔළුවේ තියෙනවා. මේක නරක දෙයක්, මේක නතර කරන්න කියලා. මිනිස් ජීවිත නැති වෙනවා, මිනිස්සුන්ගේ ඉඩ කඩම් ඒ කියන්නේ වගාව හානි වෙනවා, හාල් ගෝනි ඒවා හානි වෙනවා. ඒ කියන්නේ පළදාව ඊට පස්සේ බයෙන් ජීවත් වෙන්න වෙනවා රැයට. ඊට පස්සේ අලිගේ ජීවිත හානි වෙනවා, අලිගේ පරම්පරාව නැති වෙනවා. එතකොට ඒ අලි සම්පත නැතුනොත් ඒක අලි සම්පත නැතුණා කියන්නේ රටේ අපේ වනාන්තර ටික නැති වුණා වගේ තමයි. මොකද ලංකාවේ වනාන්තර ටික ආරක්ෂා වෙලා තියෙන අලි නිසා. අලි නැති වෙච්ච ගමන් ලංකාවේ වනාන්තර ටිකත් 75%කට වැඩිය විනාශ වෙනවා. මොකද අලින්ගේ භූමිය නිසා තාම ඒක වනාන්තර ටික ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්නම් අපි දන්නවා මේ අවුරුදු 50ක් වගේ කාලයක් ඇතුළත ලංකාවේ වනාන්තර ගාණය ගොඩාක් අඩු වුණා. ඒකත් අලි නැති වනාන්තර ගාණ තමයි විශාල වශයෙන් අඩු වුණේ. අලි ඉන්න පැතිවල වනාන්තර ටික අලි නිසාම ටිකක් හරි ආරක්ෂා වෙනවා. ඒක නිසා අලි සම්පත කියන්නේ ලංකාවේ හැම දෙනාටම හැම ජීවියටම බලපාන සම්පතක්. එතකොට ඔය ඔක්කොම ටික ආරක්ෂා කරගන්න නම් අලි මිනිස් ගැටුම කියන එක අපිට හරවන්න වෙනවා අලි මිනිස් පෙම කියන තැනට. මොකද දෙගොල්ලන්ට සහයෝගයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනේ. ඒකට තියෙන අභියෝග ටික තමයි නැති කරගන්නවා සරලව. එතකොට ඒකට තියෙන අභියෝග ටික මොනවද කියලා අඳුර ගන්නවා. ඒ කියන්නේ අලිය අපි නිසා අලියට වෙන හානි මොනවාද? අලියගෙන් අපිට වෙන හානි මොනවාද? ඒගොල්ලොම හිතාමතා කරන හානි ටිකක් තියෙන ඔන්න ඔය ටික අපිට වළක්ව ගන්න පුළුවන් නම් අපි ගොඩ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන. අපි හිතලා අලියන්ට කරන හානි තියෙනවා. කියන්නේ අපි අලියට සැලකීමක් කමක් නැති නිසා, වටිනකමක් දෙන්නේ නැති නිසා කරන හානි. ඊට පස්සේ අලියා හිතලාම විතරම කරන මිනිස්සුන්ට කරන හානි තියෙනවා. එතකොට එයාලගේ ඇග්‍රෙසිව් වෙන අවස්ථාවලට එයාලගේ විවිධ හේතු මත පරම්පරාව ආරක්ෂා කරගන්න, ප්‍රදේශය ආරක්ෂා කරගන්න, භූමිය ආරක්ෂා කරගන්න මිනිස්සුන්ට හානි කරන අවස්ථා තියෙනවා. එතකොට ඒවත් අපි ගැටුමක් දක්වා යන්නේ නැති දැනටි වළක්වන්න. ඒක මිනිස්සුන්ට තමයි කරන්න පුළුවන් මේ දෙක. මොකද මේ අලින්ට වඩා මිනිස්සුන්ගේ හිතේ කරුණාව වැඩි. එතකොට මිනිස් ගුණධර්ම කියන්නේ ඒකනේ. එතකොට මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ මේ දෙපැත්තම ආරක්ෂා කරගන්න මේ ප්‍රශ්න දෙපැත්තටම දෙපැත්තෙන්ම ඇති වෙන අඩුපාඩු වලට දෙපැත්තෙම තියෙන අඩුපාඩු වලට ස්ථාන වලට උත්තර දීලා. ඒක නිසා අපි මේක සාකච්ඡාව මෙහෙම ආරම්භ කරමු. අද දවසේ අපි පොඩ්ඩක් කතා කරේ මේ ප්‍රශ්නේ කොහොමද අපිට බලපාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අලි නිසා විතරක් නිසාවත් මිනිස්සු විතරක් නිසාවත් වෙච්ච ප්‍රශ්න නෙවෙයි දෙගොල්ලොම නිසා උන ප්‍රශ්නයක්. ඒකට එතකොට අපිට දෙගොල්ලොගෙම අඩුපාඩු දුර්වලතා සහ දෙගොල්ලොන්ගේම වැරදි අඳුර ගන්න අඳුර අරගෙන තමයි අපිට ඒකට උත්තර දෙන්න වෙන්නේ. ඉතින් මේ වෙද්දී ප්ලාන්ට් ට්‍රී එකකට ආරම්භක පියවරක් තියලා තියෙනවා. මිනිස්සුන්ගේ පැත්තෙන් අපි මෙහෙම සාකච්ඡාවට අපි වැඩ පිළිවෙලක් හදාගමු. එතකොට අපි සත්තුන්ගේ පැත්තෙන් සත්තුන්ගේ බිහේවියර් එක එයාලගේ හැසිරීම අපි නිරීක්ෂණය කරන් අපි පැට් එකේ රිසර්ච් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී එක රිසර්ච් එකක් පටන් අරගෙන තියෙනවා. ඒකට ඒකත් අපි ඉස්සරහට කරගෙන යනවා. මේ වගේ තව අවශ්‍ය වුණොත් රිසර්චස් කරනවා අපි අපේ ප්ලාන්ට් ට්‍රී මෙම්බර්ස්ලාත් එක්ක. එතකොට ඒ වයින් අපිට පුළුවන් මේ අලින්ගේ චින්තන රටාව හරි හැසිරීමත් ඒවත් අඳුර ගන්න. අපි ওই විදිහට කොහොම හරි මේ වැඩේ සම්පූර්ණ ලොකු සාකච්ඡාවක් අරගෙන ගිහිල්ලා කාලයක් තිස්සේ අරගෙන ගිහිල්ලා අපි මේ ප්‍රශ්නෙට විසඳුම් ටිකක් හොයාගමු. ඒතර ඒක තමයි අරමුණ. ඒතර මේ වීඩියෝ එක දකින්න හරි අහන හරි කවුරු හරි මේක ගැන දැනගන්න මේ අපි ෂෙයා කරන පෝස්ට් එකක් දැනගන්න කවුරු හරි ඇත්තට මේකට දෙන්න ඕන ඉන්පුට් එක තමයි මේකට අවශ්‍ය දේ තමයි ඔයාලගේ අදහස් තමයි ඕන. මොකද අදහස් තිබ්බොත් තමයි අපිට හොඳ වැඩ පිළිවෙලක් හදාගන්න පුළුවන්. එතකොට මෙතන දැන් අද Zoom meeting එකට join වෙලා ඉන්න අය, WhatsApp call එකට join වෙලා ඉන්න අය අපිට අවශ්‍ය වෙන අදහස්
ඊට පස්සේ මේ වීඩියෝ එක අපි YouTube එකට අප්ලෝඩ් කරමු. අද පටන් ගනිමු මේ සාකච්ඡාව. ලාන්ට් channel එකට ඒක තාම ලොකු channel එකක් නෙවෙයි, පොඩ්ඩක් subscribe කරලා ඉන්න. පොඩි channel එකක්. හැබැයි අපි එකෙන් කොහොම හරි වැඩේ කරගෙන යමු. අපිට ඉස්සරහට වැඩ පිළිවෙලක් හැදුවට පස්සේ අපිට අනිවාර්යෙන්ම මීඩියා channels වල සහ අදාළ බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඔක්කොගේම සහයෝගය අවශ්‍ය වෙනවා. දැනට අපිට අවශ්‍ය නැහැ. මොකද දැනට අපි ඉන්නේ මූලික මට්ටමේ. අපිට දැනට ඕන මේ වෙලාවේදී අදහස් තමයි. ඒකට අදහස් වලට ඕන විශේෂඥ සපෝට් එක. ඒ කියන්නේ මේ ලීන් ගැන දන්න කට්ටියගේ දැනුම අපිට අවශ්‍යයි. හරි. ඉතින් ඒ දැනුම අපි එකතු කරගමු කොහොම හරි. ඒක තමයි කියන්න ඕනේ අද. ඒකට උදව් කරන්න පුළුවන් කට්ටිය උදව් කරන අදහස් කියන්නේ. එතකොට මෙතන අපේ Zoom meeting එකේ ඉන්නවා සඳලට මොනවා හරි අදහසක් තියෙනවා. දැන් කියන්න පුළුවන් අපි ඊට පස්සේ අදහසක් පොඩ්ඩක් කතා වෙලා විනාඩි 5කින් මේ Zoom meeting එකත් එක් කරමු. සඳලේ අදහස් තියෙනවද මොනවා හරි? ඇහෙනවද? ඔව් ඇහෙනවා සඳලේ. හරි. මේ අර human මේ අලිමිනිස් ගැටුම සම්බන්ධව අපේ මේ මම talent hunt planning department එකේ මොරටු යුනිවර්සිටි එකේ අපේ department එකෙන් හදලා තියෙනවා maps කීපයක් මේ conflict එක තියෙද තැන් මොනවද නැති තැන් මොනවද ඒ විදිහ map එකක් මට පුළුවන් ඒ ටික share කරන්න. ඒකත් එක්කම මගේ research එක තියෙන human and conflict එකත් එක්ක ඒකෙදි මම negotiation model එකක් මේ දවස්වල හදාගෙන යනවා. මම හිතනවා ඒකෙමුත් මොනවා හරි ඉන්පුට් එකක් ගන්න පුළුවන් වේවි කියලා. එහෙම තමයි. හරි නියමයි. සඳලේ මේ WhatsApp වල දැක්කේ post එක. මොකද කියන්නේ? ඔව් මම අර මනිතන group එකේ ඉන්න දයාසියන. හරි මේ මට WhatsApp message එකක් හරි නැත්නම් අර post එකේ තියච්ච group එකට හරි join වෙන්න. අපි ඒ group එකක් ටිකක් ලොකු කරගමු. තව කට්ටිය එකතු කරගෙන තාම අපි පටන් ගන්නකොට කීප දෙනා විතරයි ඉන්නේ. ඉස්සරහට අපි ඒක හදාගමු. අදහස් ඇත්තටම සෑහෙන වටිනවා. අපි ඉස්සරහට රැගෙන යමු. මේ ඔයාගේ ලොකු ඉන්පුට් එකක් ඒකට අනිවාර්යෙන් ලැබෙයි. ඒ වගේම ඔයාට ගොඩක් දේවල් මේකේ වැඩේදී ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව සහ ලොකු අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් වෙයි. කොහොම හරි කරන්නේ වටින වැඩක් නිසා අපිට කරන කට්ටියට අනිවාර්යෙන් වෙන්නේ වාසියක් නිසා. අවාසියක් නෙවෙයි. උත්සාහ ගත්තත් වාසියක් විතරයි. වැඩේ නොකරත් උත්සාහයක් විතර කරත් ඒකට ඒත් වෙන්නේ වාසියක් විතරයි. මොකද ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය මුණ ගැහෙනවා. අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම නිරාමිෂ ප්‍රීතියක් ලැබෙනවා. නිරාමිෂ ප්‍රීතියක් ලැබෙනවා කියන්නේ අනිවාර්යෙන් කුසලකුත් රැස් වෙනවා කියන්නේ. ඒක නිසා අපිට මේ කරන ස්වේච්ඡාවේ නිසරණ අධ්‍යාශනය ඉතින් අපි කොහොම හරි try එකක් දෙමු. මේ අලිමිනිස් ගැටුම කියන එකට එක විසඳුමක් නෙවෙයි වැඩ පිළිවෙලක්. විසඳුම වැඩ පිළිවෙලක්. ඒ කියන්නේ එක් තැනින් තැනට තමයි මේක එතකොට අපිට ගෙනියන්න වෙන්නේ. ඊට පස්සේ ඒක විසඳුම් ක්‍රියාදාමයක් වගේ පිළිවෙලකට තියෙනවා. ඒ වගේ අපි හොඳ දැනුමක් එකතු කරලා හොඳ වැඩ පිළිවෙලක් හදාගමු ඉස්සරහට. එහෙනම් අදට අපි කතා කර ඇති කියලා හිතන අපි සතියට එක වතාවක්වත් අඩු ගානේ මෙහෙම කතා කරමු. ඊට පස්සේ අපි වැඩ පිළිවෙල හදාගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කරද්දී මේ විදිහට හමු වෙමු. එහෙනම් අදට අපි සමුගමු. හැමෝටම සුබලුත්තරුද්දක් ප්‍රාර්ථනා කරන ඒ වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන. ත්‍රිවන් සරණයි.